දුවේ පුතේ ගැටබෙරය ගත්තාම අපි ඉගෙන ගන්නවා බෙරේක මූලික හරබ 4ක් තියෙනවා. මේවට කියන නමක් තමයි සතර බීජාක්ෂර කියලා කියන්නේ. ඉතින් අද දවසේ මම ඕගොල්ලන්ට මුල ඉඳන්ම බෙර පාඩම් ටිකක් YouTube එකට දාන්න හිතුණා. මම ඔයාලට උගන්වනවා මේ සතර බීජාක්ෂර කොහොමද බෙරෙන් වාදනය වෙන්නේ කියලා. මූලිකවම බෙර පුරුදු වෙන කෙනෙක්ටත් මේ ටික බලලා ඉවර වෙලා ඉගෙන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි බලමු මේ ඉස්සල්ලාම තත් ජිත් තොන් නං කියන බෙර සරබ වලින් තත් කියන අක්ෂරය බෙරේ කොහොමද වාදනය කරන්න කියලා. බෙරේ වම් ඇසට තට්ටුව අල්ලා ඇඟිලි තුඩු ආධාරයෙන් හඬ පුපුරුලා යන විදිහට තමයි තත් කියන බෙර සරබය අපි වාදනය කරන්නේ. අපි බලමු තත් කියන බෙර සරබය මේ. දැන් අපට තියෙනවා ජිත් කියන බෙර සරබය වාදනය කරන්න. ජිත් කියන බෙර සරබය අපි වාදනය කරනවා බෙරේ දකුණු ඇසේ සුලගිල්ල විතරක් ආධාරයෙන් තට්ටුව අල්ලා තමයි මේ ජිත් කියන බෙර සරබය වාදනය කරන්නේ. අපි බලමු ඇහෙනවද කියලා මේ. ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ බෙරෙන් වාදනය වෙන තොන් කියන බෙර සරබය ඉගෙන ගන්න. තොන් කියන බෙර සරබය බෙරේ වම් මැසෙන් තමයි නාදය උපදින්නේ. අපි බලමු කොහොමද නාදය උපදින්නේ කියලා. බෙරේ වම් මැස තට්ටුව නොඅල්ලා හඬ විහිදලා යන විදිහට තොන් කියන බෙර සරබය අපි මේ ඇඟිලි පුරුක් ටික ආධාරයෙන් වාදනය කරනවා. ඇඟිලි පුරුක් ටික ආධාරයෙන් අපි බලමු තොන් කියන බෙර සරබය මේ. ඊළඟට අපි ඉගෙන ගමු මේ බෙර සරබ 4න් තියෙන අවසාන බෙර අක්ෂරය තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. මේකට කියනවා පුතේ නං කියන බෙර සරබය. නං කියන බෙර සරබය වාදනය කරන්නේ අපි බෙරේ දකුණු ඇසේ තට්ටුව නොඅල්ලා තමයි හඬ විහිදලා යන විදිහට මේ නම් කියන බෙර සරබය වාදනය කරන්නේ. අපි බලමු ඇහෙනවද කියලා. ඇල්ලුම් පද මොනවද ගැහුම් පද මොනවද කියන කාරණාව පිළිබඳව අපි මෙහෙම වීඩියෝ මාලාවක් ඇතුළේදී කතා කරන්න මම සූදානම් වෙලා ඉන්නවා. සහ මේ සියලුම දේවල් මේ වීඩියෝ වලින් පැහැදිලිව ඔයාලට උගන්වන්න මම පාඩම් මාලාවක් මේ වෙනකොට සකස් කරමින් යනවා. ඉතින් අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. මේ පාඩම් මාලාවට සම්බන්ධ වෙන්න. බෙරයක් ඉගෙන ගන්න ආසාය මේ පද කොටස් ටික බලලා එයාට තනියම මේවා පුහුණු වීමේ ප්‍රැක්ටිස් වීමේ හැකියාවක් තියෙනවා.